Hi guys, අද chest workout එක බලමු chest workout එක කොහොමද කියලා. මුලින්ම push up ටිකක් අපි ගහගමු. මම නම් ඉතින් push up ගහනවා 20 ඒවා තුනක් තමයි ගහන්නේ. ඔයාලා ඉතින් කැමති ගානක් ගහන්න පුළුවන් ඔයාලට. depends guys. හරි එහෙනම් මුලින්ම තියෙන bench press එක. දැන් මගේ towel එක බලන්න මම මේ වගේ නමලා තියෙනවා. මෙහෙම තියෙන එක හොඳයි, හොඳට මේ chest එකට වදිනවා. මොකද මේ වගේ පොඩි up එකක් තියෙද්දි අපේ මේ ඉන තියෙනවානේ හොඳට bend වෙනවා. එතකොට හොඳට බර වදිනවා chest එකට පළල් වෙනවා. මම මුලින් guys ගන්න යන්නේ මේ කිලෝ 40 තමයි. ඉතින් ඔයාලා weight එක depends guys. ඔයාලා ඉතින් weight එක අඩු කරගෙන ගහන්න. පොඩ්ඩක් පේනව නේද මේ බාර් එකට ඉස්සරහට මම ඉන්නේ ගොඩක්. ඒ කියන්නේ ඔයාලා ඉන්න ඕනේ මේ පොසිෂන් එකේ තමයි. ගොඩක් පස්සට යන්න එපා. හරි. ඔය බාර් එකෙන් එළියට වෙන්න තමයි ඔයාලගේ මේ ඔළුව තියෙන්න ඕනේ. ගොඩක් ඇතුළට යවන්න එපා. එතකොට ඒක එච්චර හරියට සෙට් වෙන්නේ නැහැ guys. මේ වගේ එළියේ ඉන්න ඕනේ. ඊට පස්සේ උස්සලා තමයි ඉස්සරහට ඇදලා ගන්න ඕනේ මේ අපේ බාබල් එක. හරි එහෙනම් අපි ගහමු. මේකම සෙට් 10ක් ගන්න. 1 2 3 4 5 6 7 8 9 10 up. Okay guys, මේකෙන් සෙට් 10ක් ගැව්වා. ඉතින් ඔයාලා කැමති weight එකක් දාගෙන ගහන්න. හැබැයි අනිවාර්යෙන්ම පස්සෙන් support එකකට කාවරි තියාගන්න. weight එකක් අනිවාර්යෙන් උස්සනකොට. මොකද ඉතින් මම දිගටම සෙල්ලම් කරන නිසා මමත් ඉතින් යාළුවෝ හිටියොත් එම අඬ ගහ ගන්නවා. මේ ඔයාලටත් පුළුවන් ඉතින් යාළුවෙක් ඉන්නවනම් එයාට කතා කරලා ගහන්න. හරි එහෙනම් අපි දැන් dumbbell press එකෙන් ගහමු. මේකමුත් guys set 3ක් ගහන්න. reps 10 ගානේ. reps 10ක් ගහපම හොඳටම ඇති. ලොකෝට මේ 15 20 එහෙම ගහන්න ඕනේ. එතකොට අත් ටයර්ඩ් වෙනවනේ. එතකොට ඔයාලට දෙවෙනි එක ගහ ගන්න බැරි වෙනවා. හරි මේකෙන් ගමු. අත් දෙක හරියට තියාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 up. ඉතින් guys මේකම සෙට් එකක් ගමු. දැන් මේ මම ගහන්න යන්නේ ඉන්ක්ලයින් එකෙන්. දැන් මේකත් කිලෝ 40 ගන්න. මේකට මම සපෝට් එකට එක්කෙනෙක් ගන්නවා. මොකද මේක පොඩ්ඩක් guys අමාරුයි තනියම ගහ ගන්න. ඉතින් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම දැන් කලින් එකපාරක් ගහලා ඉන්නේ. ඉතින් ඔයාලට දෙවෙනි පාර පෙන්නන්න තමයි දැන් මම මේක ගහන්නේ. මේකම තුවාරට පුළුවන් සෙට් 3ක් ගහන්න. reps 10ක් ගන්න. reps 8ක් ගහුවත් හොඳටම ඇති. ලොකුවට මේ reps 15 20 එහෙම ගහන්න ඕනේ. උපරිම 10 8 හොඳටම වදිනවා. අනිවාර්යෙන් සපෝට් එකට එක්කෙනෙක් තියාගන්න guys. මොකද ජිම් එක කියනදී අපි ෂෝ එකකට මේ සෙල්ලම් කරලා බොඩි එක හදනව නෙවෙයි. ඒකට ගොඩක් මාංශ ඉන්න ඕනේ. මේ වගේ weight උස්සනකොට බෙල්ලවල් back pain අනම්මනම් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉන්ජරිස් වුණාම ජීවිත කාලෙම කරගන්න බැරි වෙනවා එක දේවල්. ඉතින් අපි දැන් ඩික්ලයින් එකෙම උත් ගහමු. සෙට් 3යි reps 5ක් ගමු. 1 2 3 4 5 6 7 8 9 10 up. Okay guys, අද ලේසි workout එකක් තියෙන gym එකේ. ඉතින් වැඩි සෙනගත් නැහැ. ඉතින් අපි ගාමු මේ machine එකෙන් ගාමු. big dick machine එකෙන් ගාමු. මේකත් ගහන්න guys. set 3ක් ගහන්න, reps 10 ගන්න. දැන් මේකේ දෙවිදිකට ගහන්න පුළුවන්. බලන්න මම පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට ඇවිල්ලා ගහනවා නේද? ඒක කෙලින්ම වදින්නේ lower එකට. පොඩ්ඩක් මේ ඉන පොඩ්ඩක් bend කරලා හොඳට බලා ගන්න. මගේ lower එකට හොඳට වදිනවා. මේකෙන් තව විදිහකට කෙලින් ඉඳලත් ගහන්න පුළුවන්. මෙහෙම ගහන්නත් පුළුවන්. ඉතින් ගහනකොට හොඳට chest එක focus කරලා chest එකට වදින්න ගහන්න ඕනේ. ගොඩක් අය ආපුවම ගහනවා එයාලට වදින්නේ shoulder. ඉතින් මේ ගහන එක හරියාකාරව බලලා ගහන්න ඕනේ. ඉතින් දැන් බලන්න මේකේ දැන් මම අර විදිහට හිටියන් දැන් මෙහෙම කෙලින් ඉඳලා ගහන්නත් පුළුවන්.
දැන් කෙලින් ගහනකොට වදින්නේ කෙලින්ම මිඩල් එකට. හරි. ඔය බලන්න. දැන් මම බෙන්ඩ් වෙන්නේ මම දැන් කෙලින්ම ඉන්නේ chest එක විතරක් අප් ගහුවා. easy. බිග්නර්ස්ලා ඉන්නවා නම් ඔයාලා වීඩියෝෙන් බලනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට සෙල්ලම් කරන්න. ඉතින් මම සෙල්ලම් කරනවා දානවා ඉතින් ඔයාලට බලන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඉතින්. අපි ගහමු කේබල් ෆ්ලයි එකෙන්. මේකෙම සෙට් 3ක් ගහන guys. reps 10ක් ගහන්න. ඉතින් guys මේක තමයි මගේ last workout එක. දැන් ඊට පස්සේ ආයෙ කන්නේ මගේ time එක ඉවරයි. දැන් මේකෙන් සෙට් 10ක් ගහලා ඉවරලා මම යනවා. ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලත් ඉතින් එහෙනම් ජිම් එකට ගියොත් පරිස්සමෙන් සෙල්ලම් ගන්න. weight එක උස්සනවා වගේම තමයි support එක කරගෙන තියාගන්න. මේ වගේ injuries එනවා. ඒකයි ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.